හැකියාවද අපිට කිව්වේ නෑනේ. ඇත්තටමද? එයාගේ නම මොකද්ද? කලින්දු. එයා නෙමෙයි අපිට ඕඩර් එක දුන්නේ. කියන්නේ කලින්දු කියලා එක්කෙනෙක් නෙමෙයි. කලින්දු කියලා එක්කෙනෙක් නෙමෙයි රටේ ඉඳන් එක්කෙනෙක් දුන්නේ. රටේ ඉන්න කෙනෙක්ගෙන් තමයි ඕඩර් එක ආවේ. එයාට කෝල් එක අරන් දෙන්නද? එයාට මේ කෝල් එකක් අරන් දෙන්න කතා කරනවද? අනේ බෑ. මෙයා ලයින් එකේ ඉන්න අපේ පුතා. එයා නෙමෙයි. එයා නෙමෙයි. කෝල් එක අරන් දෙන්න. ඔයා නේද? ලිවරන් නම් පල්ල කියලා. ඉන්නකෝ වීඩියෝ. එයාට කෝල් එක අරන් දෙන්න. බලන්න මෙයාද කියලා. ඊ කොහොමද ඉන්නේ? කොබන් කැමරා එකට පෙන්නන්න කෝඩ් එක දුන්නේ කෙනා. මොකද්ද මේ වෙන්නේ? මෙයා තමයි කෝඩ් එක දුන්නේ අපිට. බබා. හරි ඕඩර් කරන්න එයා මේ. නෑ අපේ පුතා නෙමෙයි ඔය. මෙයාගෙන් තමයි ඕඩර් එක අපිට ආවේ. ඔයාලට ගිහින් දෙන්න කියලා. මම ඉතින් අපි දන්නද ඉතින් අපි මෙතන නෑ. කොහෙන්ද උගලන් ආවේ? අපි තඹුත්තේගම මෙයා සර් තමයි අපිට ඕඩර් එක දුන්නේ මෙයාට ගිහින් දෙන්න කියලා. ඔයාලගේ බ්‍රාන්ච් එක මොකක්ද? අයියෝ යා නේද? මෙයා කොහෙද? මෙයා මේ රටේ එයා මේ රටේ ඉන්නේ. ඔය රටේ ඉන්නේ. මේ තමුත්තේමද? එහෙම අපි විස්තරයක් දන්නේ නැහැ සර්. අපිට ඕඩර් එක දුන්නා. මේ නම රසික. රසික. පොඩක් මේ කතා කරන්නකෝ එයාත් එක්ක. එහෙනම් අයියෝ ප්‍රසන්ට් එක අතට ගත්තේ. සර් මෙයා නේද විස්තර ටික දුන්නේ මෙයාටනේ? එයා තමයි. අපේ පුතා තමයි මේ ඉන්නේ. අපි කතා කරලා තියෙන්නේ මේ මෙයා අපේ පොඩ්ඩක් මේ ප්‍රශ්නේ කතා කරලා ඉඳ ගන්න නේද? කියලා කිව්වා ගෙදරට කියන්නම් කියලා දීපේ මෙයා. චුට්ටක් කතා කරන්න. බෑ මට බෑ. අනේ මට ඇයි දැන් නංගි අඳුරන්න බෑ කියනවද? මේ සර් කතා කරනවා ඔයාට. මේ අපේ කතා කරලා බලන්න කවුද කියන්නේ? මේ පොඩ්ඩක් කතා කරලා බලන්න. ඉතින් ඔයාත් එක්ක ගොඩක් දවස් කතා කරා කියලා කිව්වා යා. අනේ අම්මා බලන්න. අනේ අම්මා මෙයා මට TikTok එකෙන් අප්ලෝඩ් කරලා මෙයා කිව්වා මට මේ ඔයාව TikTok එකේ හම්බුනේ. නෑ. මගේ නම්බර මං කාටද ඔයාලා යන්න මේකත් අරන් ඒ ළමයා බය වෙලා ඉන්නේ. ඉතින් අපට ඕඩර් එකක් බාර දුන්නේ. ඉතින් අපි ගෙනල්ලා දුන්නා. අපි සාමාන්‍යයෙන් මට gift කියලා එක දෙන්න කියලා කිව්වනේ මට. අම්මා කියලා. ඇයි ඔය කරන්නේ? අපි සාමාන්‍යයෙන් gift එකක් ගිහින් දෙනකොට වීඩියෝ කරනවා ඒකයි ෆෝන් එක අල්ලන්නේ. මම නම් ඔය මොකුත් දන්නේ නෑ. මම මොකුත් දන්නේ නෑ. ඔයා එයාගේ නම්බර මම වදන්නේ. කියලා මට ලංකාවට එන්න කියලාත් කිව්වා. වැලන්ටයින් එකට ලංකාවට එන්න කියලා කිව්වලු. ඉතින් මේ කියන ඒවා ඉතින් අපි දන්නේ නැහැ නේ. මම gift එකක් කිව්වේ. අම්මට කියලා තියෙන්නේ කිව්වා. ඉතින් අපි ගැන දන්නවා බයන ලංකාවට එන්න. අම්මා ඔයා දිවුරනකොට තේරෙන්නේ නැද්ද කියනවා. මං ඉතින් දන්නේ දැන් ඔය වගේ දේවල් එනකොට. ඔයාට මේ ඔයාගේ ওই බෝයිෆ්‍රෙන්ඩ්ද? ඕ චුට්ටක් දෙන්නකෝ යත් එක්ක අපිට කතා කරමු. සර් මේ මොකද්ද ප්‍රශ්නේ? අපට රටේ ඉන්න රසික කියලා සර් කෙනෙක් කෝඩ් එකක් දුන්නා මේ ඉන්නේ යා. මේ මොකද කරන්නේ මේකට? ඉතින් මම දන්නේ නැහැ නේ මෙහෙම දෙයක් කරලා කියලා අප්පා. එයා දැන් මෙයාත් එක්ක කතා කරන්නේ නැහැ නේ. කොහොමද කතා කරලා තියෙන්නේ මම කිසි දෙයක් දන්නේ පොඩ්ඩක් මේ සර් එක කතා කරලා මේ ඉන්නේ යා. නැහැ නැද්ද? එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ. ඔව් මෙයා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් සර්. අල්ලලා කොච්චර කාලද? දැන් මාත් එක්ක මේ අවුරුදු දෙකක් තිස්සේ මම කතා කරනවා ගෙදරට. හරි දැන් කලින් තියන්න කමන්නේ. කියලාත් කිව්වා. දැන් තියන්න. දැන් තියන්න ඔක මේ වෙන්න මොකක්ද? හරි සර් එහෙමනත් අපි මේ gift එක ආපහු අරන් යන්නද? අනේ මට එපා කියන්න. දැන් යා මොකද කියන්නේ බාර ගන්න බෑ කියනවද? එයා බාර ගන්න බෑ කියනවා. ඉතින් ඔයාලගේ අම්මා දන්නවනේ අම්මට දෙන්නකෝ.
අම්මා මේ පොඩ්ඩක් කතා කවුද කරමු. මෙයාගේ අම්මා ඔයාද පොඩ්ඩක් කතා කරන්න පුතේ කැමරාව අනිත් පැත්තට. ඉතින් මගෙන් අන්නේ මන් දෙව්වේ. පුතේ නෑ එහෙම පුතන්නේ නැහැ. අපි අර අපේ පුතා ඉන්නේ මාතර යාට තමයි අපි ඉතින් කතා කරන්නේ. මේ එනවා යාලා. අනේ මේ කටුවන් මං එහෙම දෙයක් නම් දන්නේ නැහැ. ඉතින් එහෙම දේවල් අනේ ඔයාලා බොරු කරන්න එපා. මං එහෙම නෑ කියලා දන්නවනේ. හරි සර් එහෙනම් අපි මේ gift එක ආපහු රිටර්න් කරන්න නේද? බාර ගන්න බෑ. බාර ගන්න. හරි සර් හරි. අපි ගිහින් අනේ කියන්නේ මං එහෙම නෑ. තාතිය. මොකද කරන්නේ gift එක බාර ගන්න කැමරාව ඕෆ් කරන්න කියලා. ඔය වයසේ මම නෑ මම නම් ඉතින් එහෙම කොහොමද කරන්න දෙන්නේ දන්නේ මාත් එක්ක එහෙම එයා ගොඩක් කලින් නම් අපිට කියලා තිබ්බ මේ වැලන්ටයින් gift එක එයාට අරන් ගිහින් දෙන්න කියලා. මේ බයි ඔව් අපිට තව orders වගේක් දෙන්න යන්න තියෙනවා. අනේ එපා මම බාර ගන්න මේ ඔරේ යන්න. හරි එහෙනම් අපි යනවා. ඉතින් මම එහෙම නෑ කියලා දන්නවනේ. මම ෆෝන් එක බලන්න. හරි බය වුණාද? එන්නකෝ අර යන්නකො ඉතින්. එයා තමයි එව්වේ. දැන්වත් බාර ඔයා ගන්න. තමයි වෙව්වේ. ඔයා අපි ඔක්කොම සර්ප්‍රයිස් කරානේ. මේ දැන්වත් එනවා දැන්. මේ අසවල ප්‍රයන යන්න. දැන් එන්නකෝ. ජීවන මං පෙත මලින් සැදී කිය යුගයක නොව ඔබ හමු වූයේ කටුකොහොලින් පිරිකලල් තියේමා තනිවමියත්දී හමුයේ මින් මතු මං පෙත මලින් සතන්නෙමි ලතවුල් සෝගී නෑසෙනසේ පමණක් නොව මේ සංසාරේ උපදින ඔබ මතු සංසාරේ මතු සංසාරේ මාහුරු පුහුටිව පෙම් කරන කල එළඹෙනතා කුළුඳු නැකතින් හමුවන පැතුමක් පතම සසරින් නික්මෙනතා සංසිඳුවා සිත පහන් කරන්නෙමි මේ පෙන කුළුදුල් පෙමය සිතා එන්නෙමි පසු පස සංසාරේ සිතු ගැනම සිතා සැරයටින් අපි යනෙන තුරා සංසාරේ අපි එකට හිමු සංසාරෙන් අපි සමුගන්නාතා ඒ ගමනත් අපි එකට යමු සෙවනැල්ලත් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ එන්දමන් ගැයුපෙම් බදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මාහද නිවලනා දවසක් නේවි අපිත් අපේ නවලට යාවී ඒ හැම
දවසක් නෙවේ අපිත් අපේ හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති ජීවිතයේ තැන් තිබුණා පිටම අපිවම නැතිබුණා ඒ ගැන මං හිතනා විට කඳුලක් මොනනව මට නොදැනිම වයින්දම ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියාදෙන් ඔබෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් නෙවී අපිත් අපේ හිනවලට යාවේ ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති දවසක් නෙවී අපිත් අපේ හිනවලට යාවේ ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින්